back to Siddha Adavia. So today I'm going to draw about birds. So we'll see how we can draw birds within 2 minutes. Okay, let's start with me. Right. ඉතින් මොන ටීචර් යනවා කුරුළු බබා වඳ ගන්න කුරුළු පැටියා වඳ ගන්න. බලමුකෝ හරිම සරලව අඳින්නේ කොහොමද කියලා. ඔව්. ඉතින් වෙලාවම ටීචර් මෙන්න මේ වගේ හරිම ලස්සන මුරුණක් හඳ ගන්නවා අපේ කුරුළු පැටියට. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක විදියට මම මෙන්න මේ වගේ පාට් එකක් කර ගන්නවා. බලන්නකෝ හරිම ලේසි. ඊට පස්සේ ලස්සනට මම මේ හાર્ට් එක මෙහෙම වෙන් කර ගන්නවා. මේ කියන්නේ කුරුළු පැටියාගේ පිහාටු. මම මේ හાર્ට් එක ඇතුලට ලස්සනට මෙහෙම පිහාටු විදියට හදා ගන්නවා. ඊට පස්සේ කුරුළු පැටියාගේ හොට ලස්සනට ටීචර් මෙහෙම කුරුළු පැටියට ඇහැක් දැම්මා. රයිට්. මේ අපේ කුරුළු පැටියා. හරි. අපි බලමු දැන් කොහොමද මේ කුරුළු පැටියා බඩගින්නේ තමයි ඉන්නේ. අම්මියනවා කෑම අරගෙන අපි බලමු කොහොමද අඳින්නේ කියලා. So මෙන්න මෙතනින් ලස්සනට කුරුළු පැටියාගේ අම්මා එනවා කෑම අරගෙන. මෙන්න මේ වගේ හැඩයක් ටීචර් ලස්සනට අඳ ගන්නවා. ඊට පස්සේ මේ විදියට ඇඳගෙන ලස්සනට මෙහෙම පිහාටු ඇඳ ගන්නවා. මේ පැත්තෙන් ලස්සනට පිහාටු ඇඳ ගන්නවා. මොකද මෙයා පියාඹගෙන එන්නේ නේද? එතකොට අත්තට දෙපැත්තට ලස්සනට ටීචර් ඇඳගෙන මෙයාටත් ලස්සනට හැක් අඳිනවා. ඊට පස්සේ මෙයාට තියෙනවා ලස්සන හොටේ හරි. දැන් මොන කෑම අරගෙන තමයි මේ කුරුළු අම්මා එන්නේ කුරුළු පැටියා ගාවට. රයිට්. මේ විදියට අපි කුරුළු අම්මයි කුරුළු බබායි අඳ ගන්නවා. ඊට පස්සේ අපි බලමු මේ කුරුළු පැටියා ඉන්නේ කොහෙද කියලා. මෙයා ඉන්නේ ලස්සන ගහක අත්තක් උඩ ටීචර් විදියට ඇඳගෙන මේකට ටීචර් මෙහෙම ලස්සනට දා ගන්නවා කොළ කිහිපයක්. පුතාලට කොළ මේ විදියට අඳින්නත් පුළුවන්. මේක තමයි අද බබාලත් එක්ක ටීචර් හරිම ලස්සනට ෂෙයා කරගත්තේ within 2 minutes වලින්. මේක හරිම ලේසි. කුරුල්ලෙක් අඳ ගන්න හරිම ලේසි ස්ටෙප්ස් ටිකක් තමයි ටීචර්ද කියලා දුන්නේ. ඉතින් මම ටීචර්ත් එක්ක කියලා දුන්නේ ඉන්ස්ට්‍රක්ෂන් ෆලෝ කරලා ටීචර්ත් එක්කම මේ චිත්‍රය අඳගෙන බලමු අපි කොහොමද කලර් කරන්න යන්නේ කියලා.